ආයිබෝන් මේ සත්‍ය ගවිෂී YouTube නාලිකාවයි මම ආනන්ද සේනාරත්න ලංකාවේ සමාජ මාධ්‍යවල තියෙන්නේ බොරු කියලා කියන්නේ තැන් උදාහරණයක් මං කියන්නම් ඇත්ත ටිකක් තිබුණට බොරුව ගොඩාක් තියෙනකොට ඒකට පොදුව කියන්නේ බොරු කියලා තැන් උදාහරණ වශයෙන් හාල් මල්ලක් ගන්නකු හාල් මල්ලේ වීයට කීපයක් තියෙනවා වියට කීපයක් තිබුණ කියලා ඒකට වීමල්ල කියනවද නෑ හාල් මල්ල එමනම් ඒ වගේ තමයි අතිමහත් බෞතරය බොරුනං එතට කියන පුලන් බොරු කියලා සමාජ මාතර තියෙන බොරු මෑතකති පලචු උදාහරණ කිපැත් තියෙන්න්න ගෝටාබේ ඉවරයි ගෝටාබේ හිරේ කියලා තම්නේල්ලක දාලා තිබුණ මිනිසු භා වෙනවා ඊට පස්සේ ගෝටාබේ වැඳ බිරිඳට වැඳල අඩ හඬ සමාව ගත්තලු දැන් මම හිරේ යනවා කියලා ඒක ධනතින දැන් සුමානතුනකට විතර කලින් ඒක හින්ද තමයි ඒ වගේ විශාල බොරු ප්‍රචාරයන හිද තමයි ගෝටාබේ එයා අත්තරංගුවට ගන්න එක වලක් වෙලා උසා විනියෝගයක් ගණ්ඩ ඉල්ලා සිටිය. ඒකට හේතුව මේ සමාජ මාධ්‍යවල බොරු වපුරනවා එතකොට හැබැයි ඒක විශ්වාස කරන බයිෝ ඔක්කෝම විශ්වාස කරනවා බයෝ කියලා කියන්නේ නියම තේරුම හැබෑතරුම බයෝ කියන්නේ බයෝ කියන්නේ මෝඩ අනුවන පිරිසක් එක බය කියන එක වන්නේ බය කියන එකෙන් තමයි ඇති වුණේ වන්නේ බයියා කියන එක තම බයියාගේ මූල ආරම්භය බුද්ධාගම් බයියෝ ඒ වගේ බයියෝ ගොඩාක් ඉන්න නැතු මේ දේශපාලන බයෝ විතරක් නෙමේ කියන්නේ බුද්ධිය නැතුව අන්ද විශ්වාසයෙන් වැඩ කරන කට්ටම් බයෝ කියන උදාහරණ වශයෙන් බයෝ කරණයට අපි කියන්නේ බයියෝ කියලා පොද බයෝ කරණය මැස් කරණය දෙගොල්ල ගත්තාම ඉතා බුද්ධිමත් කොටස මැස් කරන්නේ බයෝ කරන්නේ බුද්ධිමත් නැති කොටස ඒගොල්ලො කටපාඩන් කල්ලා මතක ධාරිතාවයෙන් වැඩගන්න කට්ටිය තමයි බයියෝ එම නැත්තං බයෝ කරණය ඒක බයෝ දෙන්නෙක් ඉන්න ප්‍රසිද්ධ අර ජනතා නායකෙක් වගේ නමක් තියෙන බයියෙක් ඉන්නවා ඒක තන්නේ කර මිත්‍යා දෘෂ්ටිකයෙක් ඒක කියනවා සියල්ල දත්වගේ කතා කරනවා ජීව විද්‍යා ගුරුවරයෙක් ඉති බොරුව පොපුරනවා ඊළඟට තව එකක්කින්නවා මෙටි මහතකෙක් නිහා කාමුක දේවල් කතා කරනවර අහිංසක පුංචි දැරියු නවයෝන්ත වශ දැරියු දරු තියාගෙන ගක් කාමුක දේවල් කතා කරනවා කියල පෙර කියල වක්කර වක්කර ඉතාම නරකයි එහෙම කරලා ඊට පස්සේ ඒකම තමයි විරුද්ධ වෙන්නේ පාසල්වල ලිංගික අධ්‍යාපනය නොකළ යුතුයි කියලා ඒ වගේ අමුතුම බයියෙක් තමයි ඒ බයියා මොකක්දර මොකක්ද මොන උත්තු කලද මොකක්ද කියලා උතු කළද මොකක්ද කියල කියන්නත් බෑ නම අන්නේ වගේ බයිෝ ඉන්න ඉති ඒ වගේ සමාජ මාන්තල වැරදි මත වැරදි පුරුවත් පල කරනවා ඒ කියන්නේ උදාහරණයක් කියන්න අරයත් අමාරු වැටන අපේ කවුද්ද සුදු අඳන දේශපාලච්චා තරුණ දේශපාලච්චා කවුද මේ ගම්මම්පිල කැඳව අවසාවියට ඇයි කැඳවේ එය ඇතරම ප්‍රෝෘතියක් පල කරා කියලා ඇගේ අදහස් පල කරා කියලා එකට හේතුව සමාජ මාධ්‍යවල පලවෙච්චි කරුණුවනුව අනි වාරය මුළු සමාජයටම හිතර දේ තමයි ගම්මන් පිලකිවේ මොකක්ද දැන් මහ බැංකුවේ මුදල් වංචාවරත විදේ සම්පත් වලින් වෙච්ච මුදල් වංචාව අතරංගු සොරි මුදල් වංචාවට වැඩතහනම් වෙච්ච කීපදනාගේ එක්කෙනෙක් තමයි අර කුලියාපිටිය ප්‍රදේශය එක්කෙන එයා තමයි පැමිණිල්ල කරේ කියලා කියන පැමිල්ලි කරනවා ගෙන බයවෙන්ඩ ඕන්න පැමිලිකරුවන්ත පැමිලිකරු කියලා කියල තිබෙන සමාජ මාධ්‍යවල එයා පැමිලි කරුණ පැමිලිකරු නිර්දෝෂින මොකටද අතරංගුට මේ වැඩ තහනමට ලක් කර හරි වැඩ තහනමට ලක්වුණා කියමකු නිර්දෝෂපුත් කළේ ඒත් බයවෙන්ඩ ඔන්න ෑන යා හරි ලස්සන්ට එයා ඒ වැඩතහනන් කාලය ඇතුළත එයාට ලොකු අත්තත් තියෙන එක වගාකටතු කරගන රජෙක් වගේ ඉඳලා සම්පූර්ණ පඩියත් ගන්න පුළුවන් ඒක ඇත්තරම ලොක නිමාඩුවක් ගත්ත වගේ වැඩ එක හරි වාසනාවක් ඔය අනිවාර නිමෝඩ යවනවා කියන ලොකු වාසනාවක් මිනි සේතනයක දන්නුමක් කියලා නෑ අනිවර් නිමෝඩයනගෙන තව රස්සාවක් කර කියන තවත් නැත තව වැඩ තමන්ගේ වැඩත් පල කරගන්න පුලන් පොත පතක් ලියන්න පුළුව තමන්ගේ නාට්‍යයක් නිස්පාදන කරන්න පුළුව ඒවගේ ලොක වැඩකොටසක් කරන්න පුල අනිවාර නිමෝඩ යන එක හරි හොඳයින
ඒ වගේ දැන් මට අනිවාර්ය නිවර්ණ ලැබුණා නම් ඒක මං හිතන්නේ මට නම් ලොකු ස්වීප් එකක් ඇදලා වගේ වැඩක්. ඒකයි. එතකොට මේ අනිත් කාරණේ දැන් එතකොට ඒ පුද්ගලයා මහා අර මුදල් වංචාවට සම්බන්ධව අතන මේ වැඩසටහනකට ලක්වෙච්ච පුද්ගලයන්ගේ අතරින් එක්කෙනෙක් කුලියපිටියේ ඉන්න මහත්මයා කපාගෙන මරනවා කිය බලනහර. ඒකත් බොරුවක්නේ. බලනහර කියන්නේ අර විලුඹට උඩින් තියෙන අර වේවල වගේ කෝටු වගේ තියෙන එක. ඒක ලේ ගමන් කරන එකක් නෙමෙයි. ඒකත් ෆ්ලෙක්සිබල් ඇටයක් 80ක්මයි. එතකොට ඒක අර කකුල් මනුස්ස ඇඟිලි වලින් හිට ගන්නකොට ශරීරයේ බර දරාගෙන ඉන්න නම් මේ ඇටකොඩුවට පිටිපස්සෙන් තව එකක් තියෙන්න ඕනේ. නැත්නම් තනි ඇටයකින් ශරීරයේ බරක් මෙහෙම ලීවර් ක්‍රමයට දරාගෙන ඉන්න බෑ. මෙතන නම් අස්තිය තියෙන්නේ මේ යටිපතුලේ අස්තිය ජංගාස්තිය මෙතන නම් තියෙන්නේ ඇඟිලි මෙතන නම් තියෙන්නේ ඇඟිලි වලින් හිට ගන්නකොට මුළු ශරීරයෙන් බර මේකට වැටෙනකොට මෙතන තමයි දරන්නේ පොළව. මෙතනින් තමයි ඇඟේ බර වැටෙන්නේ. එතකොට මෙහෙම කඩා වැටෙනවා. එහෙම තියෙන්න බෑ. ඒ හින්දා මෙතන අර තියෙන බලනහරි බලෙන් තමයි ඒ බර දරාගෙන ඉන්නේ. ඉතින් එහෙම මිසක් ඒකෙන් ලේ ගමන් කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ සම්පූර්ණ මිත්‍යාවල්ම තමයි පතුරන්නේ. ඉතින් අනිත් කාරණේ එයා ෆැමිලි කරපු පුද්ගලයා අහිංසකයා. එහෙමනම් එයාට තිබුණේ වීරෙක් වගේ ඉන්නනේ. සමාජ මාධ්‍ය වලට මොකටද බය වෙන්නේ? සමාජ මාධ්‍ය කියන්නේ බොරු පතුරන එකක්. සමාජ මාධ්‍ය යනවා කියන්නේ ඒක අනිත් පැත්ත තමයි ඇත්ත කියන එක. දැන් මේ සත්‍ය ගවේෂී නාලිකාවේ විතරයි ඇත්ත පළ කරන්නේ. අනිත් හැම නාලිකාවකම අර හාල් මල න්‍යාය අනුව පොදුවේ ගත්තාම හැම නාලිකාවකම වගේ අසත්‍ය පතුරවන්නේ. එහෙමනම් සමාජ මාධ්‍ය වල එකක් කියනවා නම් ඒකේ අනිත් පැත්ත තමයි ඇත්ත. ඒකද සමාජ මාධ්‍ය වල පළ වෙන දෙයට බය වෙන්න ඕනේ නැහැ. මොකටද බය වෙන්නේ? සමාජ මාධ්‍ය වල යනකට විරුද්ධ දේ. ඒකේ අනිත් පැත්ත කන පිට තමයි සත්‍ය වෙන්නේ. එතකොට දැන් මම උදාහරණ කීපයක් කියන්නම්. මාධ්‍ය දැන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය රූපවාහිනී ප්‍රසිද්ධ රූපවාහිනී ප්‍රසිද්ධ පුවත්පත්වල පවා බොරු පළ වුණේ. මොකද දැන් උදාහරණ වශයෙන් මම සිවිල් ගුවන් සේවා අධිකාරියේ වැඩ කරද්දී අපි ප්‍රවෘත්ති දෙනවා. ප්‍රවෘත්ති දෙනකොට ඒගොල්ලෝ අඩු ගානේ සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් සිවිල් ගුවන් සේවා අධිකාරිය ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම ඒ කිසිම නමක් කිසිම දවසක හරියට දාලා තිබුණේ නැහැ. සමහර පත්තරවල දානවා හෙඩ්ලයින් එකේ ගුවන් තොටුපොළ පුද්ගලික සමාගම. පුද්ගලික සමාගම නේ සම්පූර්ණ රජයේ ඒවා. ඒ වගේ එහෙම නැත්නම් ගුවන් තොටුපොළ අධිකාරිය. ගුවන් සේවා අධිකාරිය. ඒ වගේ අමුතුනම් හදනවා. මේ පොඩි අකුරු දෙක තුනවත් හරියට ලියාගන්න බෑ ආයතන නමවත්. අන්න එහෙම තමයි කරන්නේ. ඒ වගේම බොරු ප්‍රවෘත්තිම තමයි මවන්නේ. ඒ හින්දා සත්‍ය ගවේෂී නාලිකාව මේක එඩිට් කරන්න නැතුව පළ කරන්නේ මට වැරදිච්ච යොත් මේකේ තියෙන සමා වෙන්න ඕනේ. මම මේ සම්පත් වීඩියෝ සම්පත් ටිකක් මේ එකතු කරගන්නවා. මේ ස්කොට්ලන්තේ දැන් තව මතයක් තමයි දැන් මේ දවස්වල එංගලන්තේ එක්සත් රාජධානී කට්ටියත් උස්සේ වැඩි වෙලා මැරෙනවා කියලා කියනවා. තාම රස්නේ වෙඩිලා ප්‍රංශ සහ එංගලන්තේ වතුරට පැනලා මරුණ 100 ගාණක් කියලා ප්‍රවෘත්ති පළ වෙනවා. මෙහි මේ ස්කොට්ලන්තේ ඉතාම සීතල අංශක 10ත් 15ත් අතර සෙන්ටිග්‍රේඩ් 10ත් 15ත් අතර උෂ්ණත්වයක තියෙන්නේ. හරිම සීතලයි. මේ සමයකේ අවුරුද්දේ රස්නේ වැඩිම කාලේ තමයි සෙන්ටිග්‍රේඩ් අංශක 10ත් 15ත් අතර ප්‍රමාණයක් තියෙන්නේ. එහෙනම් දැනට ආයුබෝවන් බොහොම ස්තුතියි.